විවිධ අරමුණු ඔස්සේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ග්‍රේඩ් 3 ඉඳලා ඕල් එක්සෑම් එක, ටර්ම් ටෙස්ට් ඉවරුණා පස්සේ ටර්ම් ටෙස්ට් තුනක් අවුරුද්දකට, ඕල් එක්සෑම් එකට, A level, after your courses. මේ හැබැයි පස්සේ අපි එළියට බැලලා සමාජයේ කතා කරන්න බැලුවාම සමාජලට බෝධයට ඉංග්‍රීසි කතා කරන්න බෑ. බෝධනෙක් හිතනවා විවිධාකාර හේතුන් හිතනවා මේ සඳහා. ගොඩාක් හේතු. ඇත්තට මම හිතනවා පොඩි සරල දෙයක් මේ අපේ කියන බ්‍රේන් එක. අපි ලොකු ග්‍රැමර් දේවල් දන්නේ නැතුව ඒ පුංචි කාලේ භාවිතය තුලින් අපිට පුළුවන් වුණා සිංහල ඕන අදහසක් ප්‍රකාශ කරන්න. සිංහල අවුරුදු 3, 4, 5 වෙනකොට ගොඩාක් දේවල් කමියුනිකේට් කරන්න පුළුවන් වෙනවා තමන්ගේ මදර් ටං එකේ. හැබැයි අපි එක්සෑම් පාස් වෙලා O level A අරගෙන A level A අරගෙන හැබැයි එළියට වැස්සාන් පස්සේ අපිට ස්පෝකන් කතා කරන්න බෑ. ඉංග්‍රීසි කතා කරන්න බෑ. මොකක්ද මේකට ප්‍රධාන හේතුව? අපි යම්සි තැනක ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරන්න අපි කෝස් එකක් කරනවා, ක්ලාස් එකට යනවා. අපි හිතනවා මේ කෙටි කාලෙකින් වාක්‍යයක් දෙකක් තුනක් කියලා අපිට මේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. ඇත්තට මේක කතා කරන්න බෑ. මේ සඳහා ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා අපි ළඟ. ඒ තමයි අපි නිතරම අපිට සිද්ධ වෙනවා මේ සිංහල කතා කරන්න පුළුවන් වෙන්න නම් හරිද අපි කරේ සිංහලෙන්ම කතා කරා. ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් අපිට සිද්ධ වෙනවා ඉංග්‍රීසි වලින්ම කතා කරන්න. ඒ සඳහා ලස්සන අපුරු වැඩසටහනක් තියෙනවා. ඒ තමයි මේ බ්‍රේන් එක ට්‍රේන් කරන මෙතඩ් එක. train the brain, train the brain. මම ඒ සඳහා පොඩි එක්සැම්පල් එකක් ගන්නවා. අපි දන්න වර්ඩ් එකක් තමයි මේ verb එකක් තමයි want කියලා කියන්නේ. WAT want. want එක සමාන වෙනවා යම් අවස්ථාවලදී need වලට. ඕන අවශ්‍යයි. ආර්ථික විද්‍යාව තුළ නම් මේකේ ඉරුපුරු වෙනස්කම් තියෙනවා. අවශ්‍යතාවය basic needs එහෙම කතා කරද්දී මම කියන සාමාන්‍ය කතා කරද්දී අපි want එක සමාන කරන්න පුළුවන් need වලට. WAT want need. අවශ්‍යයි උමනයි ඕන. ඒතොර මේ මට ඕන කියලා කියන්නේ දැන් අපි මම කැමති කියලා කියද්දී අපි සිංහලෙන් කියවෙන මම කියලා. මම කැමති I like. හැබැයි want කියලා verb එක යූස් කරද්දී අපිට සිංහලෙන් කියවෙන්නේ මම ඕන නෙමෙයි මට අවශ්‍යයි. මට ඕන. මම කැමති නම් I like. මට අවශ්‍යයි නම් මට ඕන නම් I want. I want someone I need. I want someone I need. මට අවශ්‍ය මේ පෑන. I want this pen. මුදින් මතක තබා ගත යුතුයි. right මේ want කියන ප්‍රධාන ක්‍රියාපදයේ තුලදී අපිට I am want කියලා කියන්න බෑ. ප්‍රධාන ක්‍රියාපදය පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාවේ මොනම හේතුවකට මතක තබා ගන්න am නිසා වගේ be words භාවිතා නොකරන්න. මට අවශ්‍යයි I want. මට ඕන I want. I need. මම කැමති I like. ඇය කැමති නම් අපි කියන්නේ she likes. She likes. She likes. ඇයට අවශ්‍යයි she wants. She needs. මට අවශ්‍යයි මේ පෑන I want this pen. I want this pen. දැන් මේ want කියන verb එක ඔස්සේ අපි spoken lessons ටික ප්‍රැක්ටිස් කරන්න යනවා ඉස්සරහට. ඔයාලා රැලි සිරින මාත් එක්ක අරුම් පුදු වැඩක් කරන්න යන්න ඔයාලට තේරෙයි මේ want කියන verb එක හරියට අපි ඉගෙන ගත්තොත් හරියට ප්‍රැක්ටිස් කරොත් අපිට පුළුවන් unlimited sentences දාන්න. විතර sentences 14ක් විතර ප්‍රමාණයක් හදනවා. අපි මේ සීමිත කාලයක එහෙම නැත්නම් අපිට පුළුවන් sentence 100ක් 200ක් වුණා මේ want එක හදන්න. ඔයාලා මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ want කියන ප්‍රධාන ක්‍රියාපදය ඇතුළේ හැංගිලා තියෙනවා do කියන helping verb එක. do කියන verb එක. අපිට මෙතනින් එහාට අපි sentence එකක් හදනවා නම් want සම්බන්ධයෙන් අපිට do භාවිතා කරන්න නැතුව මේ sentences build up කරන්න බෑ. මෙතනින් එහාට හදන හැම sentence එකකටම අනිවාර්ය ක්‍රියාපදය තමයි අනිවාර්ය helping verb උපකාර ක්‍රියාපදය තමයි do කියන. එහෙනම් මතක තියාගන්න මේ game එකක් කියලා හිතුවොත් මේ game එක play කරන්න මෙතනින් එහාට do නැතුව බෑ. do නැතුව බෑ. අපි දැන් game එක play කරන්නයි යන්නේ. අපි දැන් game එක play කරද්දි මතක තියාගන්න ඕන මෙතනින් එහාට ලියන හැම sentence එකකටම අපිට අනිවාර්යෙන්ම do අත්‍යවශ්‍යයි. හැබැයි මතක තියාගන්න මේ 3 4 5 වෙනකොට සමහරට කෙනෙක් හිතෙන්න පුළුවන් අමතක වෙන්න පුළුවන් do වෙනකොට සමහර කෙනෙක් ආභාවිතා කරන්න හිතන්න පුළුවන්. මතක තියාගත යුතු කාරණය තමයි මොනම හේතුවකටවත් මේ want කියන verb එකට ආභාවිතා කරන්න බෑ. මෙතනින් එහාට හදන සෑම sentence එකකටම අනිවාර්ය ක්‍රියාපදය තමයි do කියලා කියන්නේ. අපිට අවශ්‍ය වෙලාවට අපිට අවශ්‍ය ආකාරයට අවශ්‍ය තැනදී අපිට පුළුවන් මේ do වලට not plus කරගන්න. negative අවස්ථාවලදී පුළුවන් do plus not do not don't කරගන්න. right. අපි දැන් මේ game එක play කරමු. I want this pen. I want this pen. මට අවශ්‍ය නැහැ මේ පෑන. I don't want this pen. I don't want this pen. ඔයාට මේ පෑන අවශ්‍යද? questions board එක අපිට පුළුවන් දැන් ආ කියන්න බෑ. මම පටන් ගන්නදි කිව්වා මේ game එක ඇතුලේ want කියන verb එකට අවශ්‍ය වෙන්නේ do පමණයි. ඒක අපිට use කරන්න පුළුවන් do පමණයි.
එහෙනම් අපිට are you want කියන බෑ. අපි අහන question එක do you want this pen? ඔයාලට මේ පෑන අවශ්‍යද? do you want this pen? ඔයාලට මේ පෑන අවශ්‍ය නැද්ද? sentence එකේදී contraction ප්‍රශ්නයක් හදනකොට අපිට do not භාවිත කරන්න බෑ. ඒක අනිවාර්ය හැම වෙලාවම contraction විය යුතුයි. එහෙනම් අපි කියනවා ඔයාලට මේ පෑන අවශ්‍ය නැද්ද? don't you want this pen? අපි දැන් 1 4 නැවත practice කරමු. I want this pen. මං කිව්වා මෙතනින් එහාට හදන සෑම sentence එකකම want එක තුල වැදගත් වෙන්නේ do පමණයි. do පමණයි. I don't want this pen. Question. Do you want this pen? 4. Don't you want this pen? දැන් මේ හතර ඔබ සියලු දෙනා පිළිවෙලට මතක තියාගන්න. I want this pen. I don't want this pen. Do you want this pen? Don't you want this pen? අපි මෙතනින් එහාට practice කරන්නේ sentences 5 6 එකට. 5 and 6. ඒක වෙනම මතක තියාගන්න මේ විදිහට. අපි දැන් මේ do භාවිතා කරලා නැවත sentence එක build up කරනවා W question එක. What do you want? What do you want? ඔයාලට මොනවද අවශ්‍ය? What do you want? අපිට දැන් භාවිතා කරන්න පුළුවන්ද නැහැ. මං කිව්වා මේ game එකේදී අපිට වැදගත් වෙන්නේ want සමග භාවිතා කරන්න පුළුවන්. want to උදව් කරන්න පුළුවන්. do පමණයි. ඒ නිසා අපි use කරන්නේ what are you want නෙමෙයි what do you want? What do you want? ඔබ මතක තබාගතුම කාරණයක් තමයි මේ game එකේ දෙවෙනි sentence සිට අපිට අවශ්‍යම කරන්නේ do පමණයි. What do you want? Number 5. Number 6. What do you want to buy? 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 ඔයාලට මෙලදී ගන්න මොනවද ඕන? What do you want to buy? 1 4 5 6. 5. What do you want? 6. What do you want to buy? අපි දැන් I want this pen එකෙන් පටන් ගත්තා. අපි දැන් 2 සිට 6 දක්වා අපිට හැම වාක්‍යයකම අනිවාර්යෙන් භාවිත කරපු verb එක තමයි ක්‍රියාපදේ තමයි do. අපි දැන් practice කරනවා 7 8 9 10 එක දිගට. Number 7. Why do you like this pen? Why do you like this pen? Next one. Why don't you like this pen? Why don't you like this pen? Next one. Why do you like to buy this pen? Why do you like to buy this pen? Next one. Why don't you like to buy this pen? Why don't you like to buy this pen? 1 4 5 6 6 10. Right. නැවත මතක් කරගමු 1 4. I want this pen. 2. I don't want this pen. 3. Do you want this pen? 4. Don't you want this pen? ඔයාලා හැම වෙලාවම මේ හතර එකට පාඩම් කරන්න. එකට පාඩම් කරන්න. මේ කෙටි ක්‍රම මේ ආකර්ෂණ ක්‍රමවේදය ඔස්සේ මම හිතනවා බොහෝම කෙටි කාලයක් තුළ ඔයාලට අදාළ කරන ටාගට් එකට යන්න පුළුවන්. මේ විශ්වාසයෙන් අවසාන දක්වා මේ වීඩියෝ එකේ රැඳී සිටින්න. 1 4 5 6. What do you want? 6. What do you want to buy? What do you want buy නෙමෙයි to buy. To plus verb infinitive. What do you want to buy? 1 4 5 6. දැන් අපි ස්ටෙප් දෙකක් ගොඩ දාලා කියලා. එකේ සිට හතර දක්වා වෙනම සෙට් එක 5 6 තවත් සෙට් එකක්. අපි දැන් ඊළඟ සෙන්ටෙන්ස් අතර නැවත වාරයක් ස්ටෙප් 3 යටතේ එකට ප්‍රැක්ටිස් කරමු. 7. Why do you like this pen? Next one. Why don't you like this pen? Next one. Why do you like to buy this pen? Next one. Why don't you like to buy this pen? Why do you like this pen? අයියෝ මේ පෑන්ට කැමති. අපි එක නෙගටිව් කරනවා. Why don't you like this pen? අපි why do you like this pen කියන එකට to buy කියන verb එක ඇඩ් කරලා වාක්‍යයක් ගොඩනගනවා. Why do you like to buy this pen? අපි එක නෙගටිව් කරනවා. Why don't you like to buy this pen? 1 4 5 6 7 ඉඳන් 10 වෙනකන් sentence හතරක් අපි එක දිගට ප්‍රැක්ටිස් කරා. අපි දැන් sentence 10ක් හදලා ඉවරයි. අපි දැන් යනවා 11 and 12 ප්‍රැක්ටිස් කරා. 11 and 12. Which pen? කොයි පෑනද? Do you want? Which pen do you want? Which pen do you want? Next one. Which pen do you want to buy? Which pen do you want to buy? කොයි පෑනද ඔයාලට මෙලදී ගන්න අවශ්‍ය? 11 and 12. අපි දැන් හිටියේ කොතනද? I want this pen. මට මේ පෑන අවශ්‍යයි. අපි දැන් මේනකොට ඉංග්‍රීසි භාෂාවේ අපි යන මේ ජර්නි ඇතුලේ sentences 12ක් බොහෝම සරලව අපූර්වට ගෙනන හමාරයි.
ඒ හැම තැනකදීම අපි මතක් වෙනවා අපි මතක් කළ යුතු දේ තමයි මේ want කියන verb එකේ මේ game එක play කරන්න අනිවාර්යයෙන්ම do කියන එක ඉතාම වැදගත් සාධකයක්. do නැතුව අපිට මේක play කරන්න බෑ. 12 which pen do you want to buy? අපි තා පොඩ්ඩක් දෙන්න මේ sentence එක advance කරමු. ටිකක් අහනවා කියනවා අහන්න බය ටිකක් ඇහෙන්න අඩුවෙන් වගේ sentence එකක්. මේ what else කියන word එකෙන් අර ලස්සන මේක what else කියලා කිව්වා. what else what else what else what else වෙන මොනවද? what else නැවත මතක් කරනවා. මේ ගේම් එක ප්ලේ කරන්න ඕන නම් ඔයාලට හරියට අවශ්‍යම verb එක තමයි do. අපිට මේ do නැතුව මේ sentence එකක්වත් build up කරන්න බෑ. සමහර වෙලාවට මේව sentence සදානවා අපේ දරුවන්ට වැඩිහිටියන්ට මේ do වෙනුවට ආභාවිතා කරන්න හිතනවා. එහෙම වුණොත් ඔයාලා හිතන්න මේ ගේම් එක ඇතුලේ ගේම් එකේ ඕ වෙනවා. එහෙම නැත්නම් ඔයාලා මේ ගේම් එක ඇතුලේ අපි ගේම් එකක් විදිහට ප්ලේ කරනවා නම් හිතන්න නිකන් සූසයිඩ් කරගත්තා වගේ වැඩක් තමයි මේ ආදම්. ඒ නිසා මොනම හේතුවකටවත් ආත භාවිතා කරන්න එපා. what else do you want to buy? වෙන මොනවද ඔයාලට බිලි ගන්න ඕන? what else do you want to buy? වෙන මොනවද ඔයාලට බිලි ගන්න ඕන? what else do you want to buy? do you want to buy? last one. right. Before writing this sentence, before speaking this sentence, before practicing this sentence, මේ sentence practice කරන කලින් please tell me මට පොඩි දෙයක් කියන්න. pens මේ pens කියන එක pens are countable or uncountable. මේ pens කියලා කියන්නේ ගණන් කළ හැකි නාමපදයක්ද ගණන් කරන හැකි නාමපදයක්. මේක countable. countable නම් අපි use කරන්නේ how many or how much. ඔයාලා දන්නවා වගේ අරුවන් right. ඒ countable noun එකක් නම් අපි use කරන්නේ how many. For example, how many members, how many parents, how many students, how many teachers, කොපමණ ප්‍රමාණයක් ගුරුවරුන් සිටිනවද? කොපමණ පෑන් ප්‍රමාණයක් තියෙනවද? Countables නම් අපි use කරන්නේ how much වෙනුවට how many. කොපමණ පෑන් ප්‍රමාණයක් ඔයාලට අවශ්‍යද? කොපමණ පෑන් ප්‍රමාණයක් ඔයාලට මිලදී ගන්න අවශ්‍යද? How many pens? How many pens do you want to buy? කොපමණ පෑන් ප්‍රමාණයක් ඔයාලට මිලදී ගන්න අවශ්‍යද? How many pens do you want to buy? දැන් බලන්න අපි මේ හැදුවේ 40 14 sentence එක. අපි start කරේ I want this pen කියන sentence එකේ. I want this pen කියන sentence එකට අපි do එක භාවිතා කරේ නැහැ. අපිට මොනම හේතුවකටවත් I do want කියන අවශ්‍ය නැහැ. අපිට පුළුවන් main verb එක නිසා I want කියන verb එක හරහා අපිට අදහස් ප්‍රකාශ කරන්න. For example, I want, I buy, I like that. හැබැයි එතනින් එහාට want භාවිතය තුල අපිට අවශ්‍ය වුණා do නැතුව කිසි sentence එකක් want එකේ හදන්න බැරි වුණා. ඒ වගේම සමහර ගොඩාක් කට්ටිය මේ do වෙනකොට සමහර අවස්ථාවලදී ආභාවිතා කරනවා. විදු කවුරු කෙනෙක් කියනවා කියලා what are you want කියලා කොච්චර වැරදිද? අපි කියන්නේ what do you want? අපි කිව්වොත් එහෙම යම් කෙනෙක් එහෙම which pen are you want කියලා කොච්චර වැරදිද? අපි කියන්නේ which pen do you want to buy? right. මතක තියාගන්න බොහොම සරල ක්‍රමවේද ඔස්සේ අපිට පුළුවන් අපේ මේ අදාළ කරන ටාගට් එක achieve කරගන්න. right. අපිට හිතන්න තියෙන්නේ පොඩි දෙයයි want කියන main verb එක want wants. I want නම් she wants. I want නම් she wants. මම මේක next step එකේලා පාඩම් බලාපොරොත්තු වෙනවා. I want වගේ she wants වලින් sentence 14 practice කරලා පුළුවන්. ඔයාලට practice කරවන්න. next lesson එක තුලදී. ඒකේ ඇතුළතදී she wants this book. She doesn't want this book. Does she want this book? Doesn't she want this book? What does she wants? මේ විදිහට එතනත් අපි කරන්නේ wants එකේ does භාවිතය තුළ sentences 14 practice කරන එක. ඔබට පුළුවන් නැවත වාරයක් මේ ආකාරය practice කරන්න. දැන් අපි කොහොමද මේ brain එක train කරන්නේ? brain එක train කරන්නේ මෙන්න මේ විදිහට. ඕක ඔය විදිහට practice කළා ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි ඔයාලට අවශ්‍ය කරන ටාගට් එකට යන්න නම් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට brain එක train කරන්න. වැඩි කාලයක් යන්න කලින් ඔයාලට උදෑසන අවදි වෙනකොට ඔයාලට සරලව මට මොන හරි දෙයක් අවශ්‍යයි. මට මේක අවශ්‍යයි. I want this pen. ඒ විදිහටම ඔයාගේ brain එක පුරු වෙනවා ඉංග්‍රීසි වලින් ඔයාට හිතලා ඉංග්‍රීසි වලින් අදහස් ප්‍රකාශ කරන්න. ඔබ කියන්නේ ඔයාට මොනවද අවශ්‍ය? ඒ ආකාරයටම ඔයාගේ කඩින් පිට වෙනවා what do you want? ඒක සමානයි. brain එක train කරන්න මේ අදහස් ප්‍රකාශ කරන එක සිංහලෙන් වගේම අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. අපි එකපාර practice කරමු. I want this pen. I want this pen. I don't want this pen. I don't want this pen. Do you want this pen? Do you want this pen? Don't you want this pen? Don't you want this pen? 1 4 5 6 දෙක වෙනම ස්ටෙප් එකක්.
අපි එක තේරුම් අරන් කියමු. What do you want? 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 What do you want to buy? What do you want to buy? අපි දැන් sentence 6ම නැවත වරක් කියමු. I want this fair. I don't want this fair. You want this fair. Don't you want this fair? What do you want? What do you want to buy? අපි දැන් sentence 6 practice කරලා තියෙන්නේ. sentence 6 practice කරලා තියෙන්නේ. Why do you like this pen? Why don't you like this pen? Why do you like to buy this pen? Why don't you like to buy this pen? දැන් sentence 10 practice කරලා තියෙන්නේ. දැන් එක දිගට සෑම දවසකම අපි යම් කාලයක් කරා මේ විදිහට මේ sentence 10 එක දිගට practice කරනවා. 11 to 8. Which pen do you like? Which pen do you like to buy? Which pen do you like? Which pen? කොයි පෑන්ටද ඔයා කැමති? Which pen do you want? එහෙම නැත්නම් අපි කියනවා කොයි පෑන්ටද ඔයාට අවශ්‍ය? Which pen do you want? Which pen do you want to buy? Which pen do you want to buy? අපි දැන් මේ sentence 12 මුල ඉඳලා 1 ඉඳලා නැවත වාරයක් practice කරනවා. ඔබට වෙලාව තියෙනවා ගෙදර practice කරන්න. Next one. What else do you want to buy? What else do you want to buy? How many pens do you want to buy? මෙන්න මේ විදිහට ඔබ එක දිගට මේ sentences 14 එක දිගට practice කිරීම තුළ මෙවැනි වාක්‍ය සිංහල වෙනුවට ඉංග්‍රීසි වලින් කියවෙන්න පටන් ගන්නවා. ඒ සඳහා අපි කළ යුත්තේ මේ brain එක නිතරම practice කරන්න ඕන. Train the brain. මේ train the brain කියන theory ඇතුලේ අපිට පුළුවන් වෙනවා බොහොම කෙටි කාලයක් තුළ what do you want to buy? ඔයාට මොනවද මිලදී ගන්න අවශ්‍ය? What else do you want to buy? Why do you like this pen? Why don't you like this pens? 4 pens. I want this pen. I don't want this pens. You want this pen. Don't you want this pen? හරිම සරලයි. අපි මේක කරගෙන යමු. ලබන next session එක තුලේ මම මේක does වලින් කොහොමද wants practice කරන්න කියන එක sentence ක්‍රම 14ක් ඔස්සේ practice කරන්න බලාපොරොත්තු වෙනවා. right? රැඳිසිරින්න මේ වීඩියෝ එකේ වැදගත්කමක් වඩ දෙනවා නම් මේක තවත් යාළුවන්ට බලන්න share කරන්න, subscribe කරන්න. Have a nice day. Goodbye.